අද එදා මම කතා කරා සමාජය හා රාජ්‍යය හා ආණ්ඩුව මේ මානව බලකණු තුන සම්බන්ධයෙන් අපි දේශපාලන විද්‍යාව විෂය හදාරනකොට මම දේශපාලන විද්‍යාව විෂය උසස් පෙළට ඉගෙන ගන්නකොට අපිට ඉගෙන ගන්න ලැබුණා ඒ ඉගෙන ගන්න ලැබුණු ඒ රාජ්‍ය හා සමාජය හා ආණ්ඩුව කියන ඒ අදාළ මාතෘකා තුන විග්‍රහ කරනකොට හුඟක් මේ රාජ්‍ය කියන පාඩමේ කරුණු අඩුයි. රාජ්‍ය කියන එක ඒ මාතෘකාව තිබ්බ එතනින් හා රාජ්‍ය කියන කතා කරන්නේ මම මේ විෂය නිර්දේශයේ අඩුපාඩු දකින්නේ නැහැ. නිර්දේශයේ වැදගත් විදිහට ඒක හදන්න ඕන මහත්තුරු ඒ දේශපාලන විද්‍යාව විෂය සම්බන්ධයෙන් දන්න ඒ විද්‍යාර්ථීන් ඒක වැදගත් විදිහට හදලා තියෙනවා. ඒක නිසා මේ දේශපාලන විද්‍යාව විෂය රටේ රජතුමා වශයෙන් මම විතරක් නෙමෙයි මේ රටේ ඉන්න හුඟක් බොහෝ ජනතාව දන්නවා. ඉතින් දන්න අයගේ තව දැන ගැනීම තකත් නොදන්න අයගේ දැන ගැනීම තකත් තමයි මේ විද්‍යා විෂය උගන්වන්නේ. ඉතින් පෘතුලව ඊටමත් සරල විදිහට අවබෝධ වෙන විදිහට තමයි උගන්වන්නේ. ඒක නිසා මේ අපි දැන් මේ තියෙන විෂය නිර්දේශයටත් මේක ගැලපෙනවා. ඒ නිසා දැන් කතා කරන්නේ රාජ්‍ය හා සමාජය ආණ්ඩුව. ආණ්ඩුවක් කියලා කියන්නේ මොකද්ද? අද හඳුන්වන්නේ ආණ්ඩුව. ආණ්ඩුවක් කියලා කියන්නේ අණ්ඩක් අවයවයක් වේ. මේ ආණ්ඩු කියනවා තිබ්බා. එයාත් අතීතයේ ඉඳලාම මේ ආණ්ඩු තිබිලා තියෙනවා. මම අධ්‍යයනය කරලා බලනකොට විශේෂ වශයෙන් රෂ්‍යාව වගේ මහා රාජ්‍යයක් තුල ආණ්ඩු තිබිලා තියෙනවා. ඉතින් ලිච්ඡවි සමූහ ආණ්ඩු ලිච්ඡවීන් ඉඳලා තියෙන රෂ්‍යාවේ සමූහ ආණ්ඩු ඒ අපි බලපුවාම ඒ කියන්නේ ආණ්ඩු එකතු වීමක් තුලින් තමයි සමූහ ආණ්ඩු හැදෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩු සමූහයක් එකතු වෙලා ආණ්ඩු හැදෙනවා. දැන් වර්තමානයේ ගත්කල අපි රජවරු වශයෙන් එකතු වෙලා රජවරු 270ක් ඉන්නවා මේ පෘථුවියේ රාජකීය පවුල් අපි ලෝකේ හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ රටක් වශයෙන් අද ගත්කල ශ්‍රී ලංකාවේ වර්තමාන මහවැත්මා වශයෙන් මම මේ 270න් මේ කිසිම රජ කෙනෙක් කියන්නේ ලිපි මගින් ඒ වගේම සංචාරකයෝ මගින් විශේෂ වශයෙන් මගේ පණිවිඩ ඔක්කොම ගෙනියන්නේ සංචාරකයෝ මගින් බොරු කියන්න ඕනේ නැහැ. සීගිරියට සී දලදා මාලිගාවට පොළොන්නරුවට අනුරාධපුරට අවකොන බුද්ධ ප්‍රතිමා වහන්සේට ඒ වගේම රුහුණු කතරගම ඒ වගේ ස්ථාන වලට එන මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කියන්නේ බලන ඉතර නිලධාරි මහත්තුරුත් දන්නේ නැහැ මම යනවා බව. ඉතින් මගේ රාජකාරී කරන නිලධාරීවරුන්ට වැඩක් නැහැ නේ. මම මගේ පාඩුවේ මගේ වැඩ කොටස් ටික කරන්නේ. ඉතින් මම මගේ අධ්‍යයන කටයුතු වෙනයි නිලධාරීවරුන්ගේ වැඩ එතන වෙනයි. ඉතින් ඒක නිසා ඉතින් මගේ පණිවිඩ ඔක්කොම මේ රජවරුන්ට යවනවා. රටවැසියෝ හරි ආදරේ මට ඒ රටවල් වලින් ආපුවාම ලංකාවේ රජතුමාද කියලා. ඉතින් මේ සමූහ ආණ්ඩු සම්බන්ධයෙන් කතා කරනකොට දැන් මේ පැහැදිලි කරන්න යන්නේ වර්තමානයේ ඉතින් අපේ ඒ කට්ටියන මම කියනවා මේ ලෝකේ ඉන්න සියලු රජවරුන්ට මෙහෙම අපේ කමිට්ටයක්. ඒ කියන්නේ ඒ තුලින් අපේ ගොඩනැගෙන සහජීවනයේ අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම දුප්පත් වැසියන්ට උදව් උපකාර කරන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට සමූහ ආණ්ඩුව ගැන කතා කරනකොට රාජ ආණ්ඩුව ගැනත් අනිවාර්යයෙන්ම කතා කරන්න සිදු වෙනවා අපිට. මම ඉතින් ওই කෑකෝ ගැහුවට මහ ජනතාව මොකුත් වැඩි හිතන්න යන්න එපා. ඔය නීතිය ගැන ඒවා මේවා හිතනකොට විශේෂ වශයෙන් අපේ නඩුකාරතුමන්ලා සම්බන්ධයෙන් කතා කරන්න ඕන. අපේ ශ්‍රී ලංකාවේ නඩුකාරතුමන්ලා ඇත්තටම හරිම බුද්ධිමත්. ඉතින් වත්මන් රජතුමා වශයෙන් මම හුඟක් පැහැදෙනවා. මොකද යමක් තේරුම් ගැනීමේ ශක්තිය සහ තියෙනවා. මම හිතන නඩුකාරතුමාලා මේ නීතිය කියන වචනේ තේරුමක් දන්නවා. නොදැන නඩුකාර ධූරයක් ඇත්තටම උසුලන්න අමාරුයි. මොකද මම දන්නවා රාජ්‍ය නීතිය සම්බන්ධයෙන් හදාරපු කෙනා රාජ්‍ය නීතිය කියන්නේ පෞර නීතිය අපේ තිබ්බ නීතිය ආසියානු නීතිය මේ අපේ නීතිය. ඉතින් අපිට රෝම ලන්දේසි කියලා නීතියක් රාජ්‍ය නීති හිම නීති නෑ ඇත්තටම රට තුල. ඉතින් කතා කරන්නේ ආපු මාත් කාණ්ඩුවත් එක්ක අදාළයි. මම ඔක්කොම ටිකක් සමබරව කතා කරන්නම්. ඉතින් ඒකයි